ඉන්දිය ප්‍රීමියර් ලීගයේ 18 වෙනි දිගහැරුම ලෙසින් පැවති 2025 IPL තරඟාවලියේ ජයග්‍රාහී කුසලානේ පහස ප්‍රථම වතාවට විඳ ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරය පසුගියදා සමත් වුණා. තරඟාවලි 18ක් පුරාවටම ලොව පුරා විසිරුණු ප්‍රබලතම පිතිකරුවන්ගෙන් හා පන්දු යවන්නන්ගෙන් සමන්විත කණ්ඩායමක් වුණත් බැංගලෝරය මේ වනතෙක් IPL කිරුළ දැරීමට වාසනාවන්ත වුණේ නැහැ. ඉතින් මේ 2025 කුළුඳුල් IPL කිරුළ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරය ජයගත්තත් සමගම එම ජයග්‍රහණය මීට පෙරින් RCB නියෝජනය කළ විශිෂ්ටයින්ද එය සිය ජයග්‍රහණයක් සේම සමරන්නට වුණා. එහිදී ලෝක ක්‍රිකට් වංශ කතාවෙත් IPL පිටියෙත් මෑතභාගයේ ස්වර්ණතම යුගය වූ 2011 සිට 2015 දක්වා වූ කාලයේ RCB හැඩ කළ ශ්‍රී ලාංකීය විශිෂ්ටතම දකුණත් ආරම්භක පිතිකරුවාද මේ ජයග්‍රහණය සමරන්නට වුණා. ඉතින් එය කියූ සැනින්ම ඔබ දන්නවා ඒ ප්‍රහාරාත්මක පිතිකරුවා කවුද කියා. ඉතින් මේ වෙන කවුරුත් නෙමේ එම යුගයේ ඉන්දිය ප්‍රීමියර් ලීගයේ ප්‍රතිවාදී පන්දු යවන්නන්ට අඳුරු සිහිනයක් වූ විරාට් කෝලි, ක්‍රිස් ගේල්, AB ඩිවිලියර්ස් සමගින් RCB පිතිකරණාංශය සවිමත් කළ තිලකරත්න දිල්ෂාන්. එසේම ඔහු එම යුගයේ විශිෂ්ටතම පන්දු රකින්නාත් හොඳම විකල්ප පන්දු යවන්නත් වූ නිසා දිල්ෂාන් එම යුගයේ RCB අයිකොන් එකක් වුණා. 2011 සිට 2013 දක්වා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කර තරඟ කාලය තුළදී තරඟ 29කදී 110කට එහා ගිය ප්‍රහාරාත්මක වේගයක් සමගින් අර්ධශතක 4ක්ද ඇතුළුව ලකුණු 606ක් හා කඩලු 2ක් සමගින් අවසන් මහා තරඟයක් ක්‍රීඩා කළ අතීත බැංගලෝරයේ ඒ විශිෂ්ට ශ්‍රී ලාංකීය නියෝජනය TM දිල්ෂාන් සිය කණ්ඩායමේ අද ජයග්‍රහණය ගැන සතුට සමරමින් සිය සමකාලීන මිතුරන් වූ විරාට් කෝලි ඇතුළු RCB කණ්ඩායමට සුබ පතමින් කෙටි වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ තරඟාවලිය ආරම්භයේදීම මෙවර කණ්ඩායමේ සංයුතිය අනුව නම් 2025 IPL ශූරයින් වීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරයට ලොකු අවස්ථාවක් තිබෙන බව තමා මුල සිටම විශ්වාස කළ බවත් 18 වසරක් බලා සිටීමේ කිරුළ ජය ගැනීමට හැකි වූ මගේ මිත්‍ර විරාට් කෝලි ඇතුළු රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමට මාගේ සුබ පැතුමුත් එක් කරනවා යනුවෙනි.